Decma Education. Let's learn together. අයිබෝවන් සියලු දෙනාටම වෙනද වගේම අදත් අපි IQ ගැටලුවක් සාකච්ඡා කරමු. channel එක subscribe කරලා ඉස්සරහා තියෙන bell icon එකත් click කරන්න. ගැටලුවට යන කලින් ඔයාලත් පොඩි උත්සාහයක් දරන්න තනිවම පිළිතුර ලබා ගන්න පුළුවන්ද කියලා. හරි, අපි එහෙනම් ගැටලුවට යමු. අපි අද සූදොකු වගු පුරවන ආකාරය බලමු. සූදොකු වගුවක් කියන්නේ 9 වැඩි කිරීම 9 කොටු දැලක්. මේ පැත්තට කොටු 9ක් තියෙනවා, මේ පැත්තට කොටු 9ක් තියෙනවා. ඒ කියන්නේ 9 වැඩි කිරීම 9 කොටු දැලක් කියන්නේ මේකේ කොටු 81ක් තියෙනවා. මේ සූදොකු වගු පුරවද්දී එකේ ඉඳන් 9 වෙනකන් සංඛ්‍යා එක පේලියකට යොදන්න පුළුවන්. එක් පේලි වලට එකේ ඉඳන් 9 සංඛ්‍යා යොදන්න ඕනි. ඒ වගේම එක් තීරු වලටත් එකේ ඉඳන් 9 වෙනකන් සංඛ්‍යා යොදන්න ඕනි. මේ යොදද්දී එකම සංඛ්‍යාව තීරුවක දෙසරයක් යොදන්න බෑ. එකම සංඛ්‍යාව එක සැරේ පුළුවන්. පේලි වලටත් එහෙමයි. එකම සංඛ්‍යාව එක අවස්ථාවකදී විතරයි යොදා ගන්න පුළුවන්. එතකොට එකේ ඉඳන් 9 වෙනකන් සංඛ්‍යා යොදා ගන්න පුළුවන්. එකම සංඛ්‍යාව දෙසරයක් යොදන්න බෑ. එකම සංඛ්‍යාව එකවරයි පමණයි මේ පේලියකත් මේ තීරුවකත් තියෙන්න ඕනි. ඊළඟට බලමු මේ සූදොකු වගු පුරවද්දී අපි මේ 9 කොටු දැල අපි 3 කොටස් වලට කඩාගමු. මෙතන 3 කොටසක් තියෙන්නේ. මෙතනත් 3 කොටසක් තියෙන්නේ. මෙතනත් 3 කොටසක්. මෙතනත් 3 කොටසක්. මෙතනත් 3 කොටසක්. මෙතනත් එහෙමයි. මේ ටික 3 කොටස්. ඒතර 3 කොටස් 9ක් තියෙනවානේ. මෙතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. එතකොට මෙන්න මේ පළවෙනි කොටස 3 ඒරියා එක සැලකුවොත් මෙතන දත්ත 3ක් ෆිල් වෙලා තියෙනවා. මෙතන ඒරියා එක සැලකුවොත් මෙතන දත්ත 4ක් ෆිල් වෙලා තියෙනවා. මෙතන ඒරියා එක සැලකුවොත් මෙතන දත්ත 3ක් ෆිල් වෙලා තියෙනවා. මෙතන ඒරියා එක සැලකුවොත් මෙතන දත්ත 3ක් ෆිල් වෙලා තියෙනවා. මෙතන ඒරියා එක සැලකුවොත් මෙතන දත්ත 3යි. මේ ඒරියා එකේ දත්ත 4යි. මේ ඒරියා එකේ දත්ත 5යි. මේ ඒරියා එකේ දත්ත 3යි. මේ ඒරියා එකේ දත්ත 4යි. එතකොට අපි උපකල්පනයක් කරමු. මෙන්න මේ ඒරියා එකේ දත්ත 5ක් තියෙන නිසා අපිට මේ ඒරියා එකේ ඉතුරු දත්ත ප්‍රමාණය පහසුවෙන්ම ෆිල් කරගන්න පුළුවන් කියලා අපි හිතමු. මොකද මේ 3 ඒරියා එකේ දැනටමත් දත්ත 5ක් ෆිල් වෙලා තියෙන නිසා. හරි. දැන් බලමු මේ 3 ඒරියා එකේ දැනටමත් 7 9 4 8 6 ෆිල් වෙලා තියෙන්නේ. මෙතන ෆිල් වෙච්ච නැති සංඛ්‍යා තමයි 1 2 3 සහ 5. එතකොට අපි මේ එක සංඛ්‍යාව මුලින් ගමු. 1 මෙතෙන්ට යොදන්න බෑ. හේතුව මේ පැත්තේ 1 තියෙනවා. මෙතෙන්ටත් යොදන්න බෑ. මේ පැත්තේ 1 තියෙනවා. මෙතන යොදන්න බෑ. උඩ 1 අහු වෙන නිසා. එහෙනම් 1 යොදන්න පුළුවන්. එකම ස්ථානය වෙන්නේ මෙතෙන්න. අපි ඒ ෆිල් කරගත්ත නිසා හරි ලකුණක් දාමු. ඊළඟට 2 ගමු. 2 මෙතන යොදන්න බෑ. මේ පැත්තේ 2 අහු වෙනවා. මෙතන 2 යොදන්න පුළුවන්. මේ පැත්තටත් අහු වෙන්නේ නැහැ දැනට. මේ පැත්තටත් අහු වෙන්නේ නැහැ. මෙතන 2 මෙතන මේ පැත්තටත් 2 අහු වෙන්නේ නැහැ. මේ පැත්තටත් 2 අහු වෙනවා. 2 අහු වෙන ස්ථාන දෙකක් තියෙනවා. මෙතනත් වෙන්න පුළුවන්, මෙතනත් වෙන්න පුළුවන්. ඒක හරියටම දන්නේ නැති ඉඳ ප්‍රශ්නාර්ථයක් දාමු. 3 ගමු. 3 මෙතෙන්ට මේ පැත්තට 3 අහු වෙන්නේ නැහැ. මේ පැත්තට 3 අහු වෙන්නේ නැහැ. මෙතන 3 මේ සම්භාවිතාවයක් තියෙනවා. මෙතන මේ පැත්තට 3 අහු වෙන්නේ නැහැ. මේ පැත්තට 3 අහු වෙන්නේ නැහැ. මෙතන මේ පැත්තට 3 අහු වෙන්නේ නැහැ. මේ පැත්තට 3 අහු වෙන්නේ නැහැ. 3ක් තීරණය කරන්න අමාරුයි. 5 ගමු. 5 මෙතෙන්ට යොදන්න බෑ. මෙතෙන්ට යොදන්න බෑ. මොකද 5 උඩදී අහු වෙන නිසා. මේ පැත්තට ගත්තොත් උඩ 5 තියෙන හින්දා මෙතන 5 දාන්න බෑ. මෙතන 5 දාන්නත් බෑ. එහෙනම් 5 එන්න පුළුවන් මේ ස්ථානයට විතරයි. අපි ඊට පස්සේ මේක 2 සහ 3 ෆිල් කරගත්තේ නෑනේ. අපි 2 ආයිත් අරන් බලමු. 2
මේ ස්ථාන දෙකෙන් එකකට එන්න පුළුවන්. මෙතන දෙක එන්න බෑ. මේ පැත්තට දෙක අහු වෙන හින්දා. එහෙනම් දෙක නිසක වශයෙන්ම මෙතෙන්ට එන්න ඕනේ. එහෙනම් 3 මෙතෙන්ට එනවා. ඒ තරග කිරීමකින් තොරව ගන්න පුළුවන්. එක කොටක් විතරක් හිස්ව තියෙන නිසා. ඊළඟට අපි මෙන්න මේ 3/3 ඒරියා එක ෆිල් කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ 3/3 ඒරියා එක ගත්තොත් ඊට අදාළ පහළ තියෙන දත්ත ප්‍රමාණය වැඩි නිසා අපි උපකල්පනයක් කරමු ඊළඟට මේ ඒරියා එක ගත්තොත් ලේසියෙන්ම ෆිල් කරගන්න පුළුවන් කියලා. මොකද මේ ඒරියා එකේ තීරු වල පහළ තියෙන දත්ත ප්‍රමාණය වැඩි. අපි මෙන්න මේ ඒරියා එක ෆිල් කරන්න උත්සාහයක් දරමු. මේ ඒරියා එකේ දැනටමත් 1 5 4 6 දත්ත ෆිල් වෙලා තියෙන්නේ. එතකොට මෙතන මිස් වෙච්ච දත්ත ටික තමයි 2 3 4 තියෙනවා 5 තියෙනවා 6 තියෙනවා 7 8 9 නැහැ. අපි මුලින්ම 2 අරන් බලමු. 2 මෙතෙන්ට යදුවොත් මේ පැත්තට 2 අහුවෙන්නේ නැහැ. මේ පැත්තට 2 අහුවෙන්නේ නැහැ. දෙකේ මේ සම්භාවිතාවයක් තියෙනවා මෙතෙන්ට. මෙතන 2 යොදන්න බෑ. මේ පැත්තේ 2 අහුවෙනවා. මෙතන 2 යොදන්න පුළුවන්. මේ පැත්තට 2 අහුවෙන්නේ නැහැ. මේ පැත්තට 2 අහුවෙන්නේ නැහැ. එතකොට මෙතන ගත්තොත් මෙතන 2 යොදන්න බෑ. මේ පැත්තේ 2 අහුවෙනවා. මෙතන 2 යොදන්න පුළුවන්. මේ පැත්තෙත් නෑ. මේ පැත්තෙත් 2 නෑ. එතකොට 2ට ස්ථාන කිහිපයක් අපිට තියෙනවා. හින්දා අපි ප්‍රශ්නාර්ථයක් දාලා තියමු. 3 ගමු. 3 මෙතෙන්ට දාලා බලමු. මේ පැත්තට 3 අහුවෙන්නේත් නැහැ. මේ පැත්තට 3 අහුවෙන්නේත් නැහැ. මෙතන 3 දාන්න පුළුවන්. මෙතනත් 3 දාන්න පුළුවන්. මේ පැත්තට අහුවෙන්නේත් නැහැ. මේ පැත්තට 3 අහුවෙන්නේත් නැහැ. ඊට මෙතන 3 දාන්න බෑ. 15දී අහුවෙනවා. මේ පැත්තට 3 දාන්න බෑ. 15දී අහුවෙනවා. ඒ හින්දා 3ටත් ස්ථාන දෙකක් තියෙනවා. අපිට හිතා ගන්න අමාරුයි කොතනද දෙන්නේ කියලා. අපි ඊළඟට යමු 7ට. 7 මෙතන 7 යොදන්න බෑ. 15 7 අහුවෙන නිසා. මෙතන 7 මේ සම්භාවිතාවක් තියෙනවා. මේ පැත්තට අහුවෙන්නේත් නැහැ. මේ පැත්තට අහුවෙන්නේත් නැහැ. එතකොට 8 යොදලා බලමු. 7 මෙතෙන්ට යොදලා බලමු. මෙතන 7 තියෙන හින්දා මේ ස්ථාන 3න් එකකටවත් 7 එන්න බෑ. ඒකට 7 මෙතෙන්ට යොදන්නත් බෑ. 15 තියෙනවා 7 එන්න පුළුවන් මෙතෙන්ට විතරයි. අපි ඊළඟට ගමු 8. මේ ස්ථාන කීප 3න් මොකකටවත් 8 එන්න බෑ. හේතුව මෙතන 15 8 තියෙන නිසා මේ ස්ථාන 3න් කිසි තැනකට 8 එන්න බෑ. 8 එන්න පුළුවන් එකම ස්ථානය වෙන්නේ මෙතන. මේ 3/3 ඒරියා එක සැලකුවොත් 8ත් ෆිල් කරා. 9 ගත්තොත් 9 මේ ස්ථාන 3න් එකකට තමයි එන්න ඕනි. මෙතෙන්ට දාන්න බෑ. මෙතනදී 9 අහු වෙනවා. මෙතෙන්ට දාන්න බෑ. මෙතනදී 9 අහු වෙනවා. එහෙනම් 9 එන්න පුළුවන් මෙතෙන්ට විතරයි. 9ත් ෆිල් වුණා. අපි දැන් යමු ආයෙත් 2ට. 2 එන්න පුළුවන් මේ ස්ථාන දෙකෙන් එකකට විතරයි. මෙතන 2 තියෙන හින්දා මෙතන එන්න බෑ. එහෙනම් 2 එන්න පුළුවන් මෙතෙන්ට විතරයි. එහෙනම් නිසක වෙන්න ඉතිරි කොටට එන්නේ 3 පමණයි. එතකොට අපි මේ ඒරියා එකත් ෆිල් කරගත්තා. අපි ඊළඟට මේ 3/3 ඒරියා එකත් ෆිල් කරගත්තා. අපි ඊළඟට යමු මෙන්න මේ ඒරියා එක. මොකද මම ගන්නෙ මේ 3/3 ඒරියා එකේ පේලිවල මේ පැත්තේ තියෙන දත්ත ප්‍රමාණය වැඩි. ඒ වගේම මේ 3/3 ඒරියා එකේ ෆිල් වෙච්ච දත්ත ප්‍රමාණය 4කුත් තියෙනවා. අපි එහෙනම් මේ 3/3 ඒරියා එක ෆිල් වෙච්ච නැති සංඛ්‍යා බලමු. 2 ෆිල් වෙලා තියෙනවා, 5 ෆිල් වෙලා තියෙනවා, 8 6 ෆිල් වෙලා තියෙනවා. මෙතන ෆිල් වෙලා නැත්තේ 1 ෆිල් වෙලා නැහැ, 2 ෆිල් වෙලා තියෙනවා, 3 ෆිල් වෙලා නැහැ, 4 ෆිල් වෙලා නැහැ, 5 ෆිල් වෙලා තියෙනවා, 6 ෆිල් වෙලා තියෙනවා, 7 ෆිල් වෙලා තියෙනවා, 8 ෆිල් වෙලා තියෙනවා, 9 ෆිල් වෙලා නැහැ. අපි දැන් 1 අරගෙන බලමු. 1 කියන සංඛ්‍යාව මේ ස්ථාන දෙකෙන් එකකටවත් යොදා ගන්න බෑ. මෙතන 1 අහු වෙන නිසා. මේ ස්ථානෙට 1 යොදා ගන්න බෑ. මෙතන 1 අහු වෙන නිසා. ස්ථාන මේ ස්ථානයට දෙකෙන් එකකට තමයි 1 යොදා ගන්න පුළුවන් ඉන්නේ. මේ පැත්තට 1 අහු වෙන්නේ නැහැ දැනට. මේ පැත්තටත් 1 අහු වෙන්නේ නැහැ දැනට. ඒ හින්දා එකට ස්ථාන දෙකක් තියෙන හින්දා අපිට ස්ථානේ තවම හොයාගන්න අමාරුයි. අපි 3ට යමු. මෙන්න මෙතන 3 තියෙන හින්දා මේ ස්ථානෙට 3 යොදා ගන්න බෑ.
මෙතන 3 තියෙන හින්දා මේ ස්ථානත් 3 යොදා ගන්න බෑ. එතකොට මේ ස්ථාන දෙකෙන් මේ පැත්තට 3 අහු වෙන්නේ නැති හින්දා මෙතෙන්ටත් 3 යොදා ගන්න පුළුවන්. මේ පැත්තට 3 අහු වෙන්නේ නැති හින්දා මෙතෙන්ටත් යොදා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන සැලකුවොත් මෙතෙන්ටත් යොදා ගන්න පුළුවන්. මේ පැත්තට දැනට 3 අහු වෙන්නේ නැහැ. මේ පැත්තට දැනට 3 අහු වෙන්නේ නැහැ. 3 හොයා ගන්නත් අමාරුයි. ස්ථාන කිහිපයකට මේ සම්භාවිතාවයක් වෙන 4 ගමු. 4 මෙතන 4 තියෙන හින්දා මේ ස්ථාන දෙකෙන් එකකටවත් 4 එන්න බෑ. ඒ වගේම මෙතන 4 තියෙන හින්දා මේ ස්ථාන දෙකෙන් එකකටවත් 4 එන්න බෑ. 4 එන්න පුළුවන් මේ ස්ථානයට ගත්තොත් මේ උඩට 4 අහු වෙන්නේ නැහැ. මේ පැත්තට 4 අහු වෙන්නේ නැහැ. මේ ස්ථානය ගත්තත් මේ පැත්තට 4 අහු වෙන්නේ නැහැ. මේ පැත්තට 4 අහු වෙන්නේ නැහැ. 4 ස්ථාන දෙකකට මේ සම්භාවිතාවයක් තියෙනවා. අපි ඊළඟට 7 ගමු. 7 ගත්තොත් මෙතන 7 තියෙන හින්දා මේ ස්ථාන දෙකෙන් එකකටවත් 7 එන්න බෑ. උඩ 7 තියෙන හින්දා. මෙතන 7 තියෙන හින්දා මේ ස්ථාන දෙකෙන් එකකටවත් එන්න බෑ. එන 7 එන්න පුළුවන් මේ ස්ථානයට පමණයි. 9 ගමු. 9 ගත්තොත් මෙතන 9 තියෙන හින්දා මේ ස්ථානයට 9 එන්න බෑ. එතකොට මෙතන 9 තියෙන හින්දා මේ ස්ථානයටත් 9 එන්න බෑ. මෙතන 9 තියෙන හින්දා මේ ස්ථානයටත් 9 එන්න බෑ. එන 9 එන්න පුළුවන් මේ ස්ථානයට පමණයි. අපි ආයෙ යමු 1ට. 1 කියන එක මෙතන 1 තියෙන හින්දා මෙතන 1 මේ සම්භාවිතාවයක් නැහැ. මෙතන 1 තියෙන හින්දා මෙතන 1 මේ සම්භාවිතාවයක් නැහැ. එහෙනම් අඩු හිස් තැන වෙන්නේ මෙතන. එහෙනම් මෙතෙන්ට තමයි 1 එන්න ඕනි. 3 ගත්තොත් මෙතන 3 තියෙන හින්දා මෙතන 3 මේ සම්භාවිතාවයක් නැහැ. එහෙනම් 3 නිසක වශයෙන්ම මෙතෙන්ට එන්න ඕනි. එහෙනම් 4 එන්න ඕනි අඩු හිස් තැනට. ඊළඟට අපි මෙන්න මේ ඒරියා එක සලකමු. මේ ඒරියා එක සැලකුවොත් දැනටමත් 1 2 9 ෆිල් වෙලා තියෙන්නේ. අපි එතකොට ෆිල් වෙච්ච නැති සංඛ්‍යා ටික ලියාගමු. 1 2 3 ෆිල් වෙලා නැහැ. 4 5 6 7 8 මේ සංඛ්‍යා ටික ෆිල් වෙලා නැහැ. නමුත් අපිට මෙන්න මේ 3 3 ඒරියා එකේ මෙන්න මේ පේලිය ගත්තොත් මේ පේලියේ මෙන්න මේ සම්පූර්ණ පේලිය ගත්තොත් මෙතන 1 ඉඳන් 9 වෙනකන් සංඛ්‍යා තියෙන්න ඕනේ. දැනටමත් 1 තියෙනවා 2 තියෙනවා 3 නැහැ 4 තියෙනවා 5 නැහැ. 3යි 5යි තමයි මේ ස්ථාන දෙකෙන් මෙතන 1 3 හෝ 5 එන්න ඕන. මෙතනත් 1 3 හෝ 5 එන්න ඕනේ. මෙතෙන්ට 3 එන්න බෑ උඩ 3 අහු වෙන නිසා. එහෙනම් 3 එන්න ඕනේ අනිවාර්යෙන් මෙතන. එහෙනම් 5 නිසක වශයෙන්ම මෙතෙන්ට එන්න ඕනේ. මේක ගමු. මෙන්න මේ පේලිය ගත්තොත් මේ පේලියේ දැනටමත් 1 තියෙනවා 2 තියෙනවා 3 4 5 6 7යි 8යි නැහැ නේද? 7යි 8යි නැහැ. මෙතන 7 තියෙන හින්දා මෙතන කවදාවත් 7 එන්න බෑ. එහෙනම් 7 මෙතෙන්ට එන්න ඕනේ. 8 නිසක වශයෙන්ම මෙතෙන්ට එන්න ඕනේ. එතකොට මෙතන 8 ෆිල් වෙලා තියෙනවා 7 ෆිල් වෙලා තියෙනවා 3 ෆිල් වෙලා තියෙනවා 5 ෆිල් වෙලා තියෙනවා. ඒකට තා ෆිල් වෙන්න තියෙන්නේ 4 සහ 6 විතරයි. බලමු අපි 4 දාගෙන 4 මේ පැත්තට 4 අහු වෙන්නේ නැහැ දැනට. මේ පැත්තට 4 අහු වෙන්නේ නැහැ. මෙතන ගත්තොත් මේ පැත්තට 4 අහු වෙන්නේ නැහැ දැනට. මේ පැත්තට 4 අහු වෙන්නේ නැහැ. 4ට තාම ස්ථානයක් තීරණය කරන්න අමාරුයි. 6 ගමු. 6 ගත්තොත් මේ පැත්තට 6 අහු වෙන්නේ නැහැ. මේ පැත්තට 6 අහු වෙන්නේ නැහැ. මෙතන 6 දැම්මොත් මේ පැත්තට 6 අහු වෙන්නේ නැහැ. මේ පැත්තට 6 අහු වෙන්නේ නැහැ. දැනට 4යි 6යි දීලා තියෙන දත්තත් එක්ක මොන ස්ථානෙට එන්නද කියලා අපිට හොයාගන්න අමාරුයි. ඊළඟට අපි මෙන්න මේ ඒරියා එක සලකමු. මේ ඒරියා එක සැලකුවොත් මේ 3 ඒරියා එකේ පහළ තියෙන තීරු වල තියෙන දත්ත ප්‍රමාණය පහළට වැඩි පේලිවලත් සැලකිය දත්ත ප්‍රමාණය මේ අතර තියෙනවා. අපි එතකොට මෙතන දැනටමත් 5 9 7 ෆිල් වෙලා තියෙන්නේ. ෆිල් වෙච්ච නැති සංඛ්‍යා තමයි 1 2 3 4 5 ෆිල් වෙලා 6 7 ෆිල් වෙලා 8. මෙතන අපි මුලින්ම 1 දාලා බලමු. 1 මෙතන 1 තියෙන හින්දා මේ ස්ථාන දෙකෙන් එකකටවත් 1 එන්න බෑ. මෙතන 1 තියෙන හින්දා මේ ස්ථානටත් 1 එන්න බෑ. මේ ස්ථානට 1 මේ සම්භාවිතාවක් තියෙන මේ පැත්තට 1 අහු වෙන්නේ නැහැ. මේ පැත්තට 1 අහු වෙන්නේ නැහැ.
මෙතන එකේ මේ සම්භාවිතය අතර මේ පැත්තට එක අහු වෙන්නෙත් නැහැ මේ පැත්තට එක අහු වෙන්නෙත් නැහැ. එතකොට අපිට හරියටම තීරණය කරන්න අමාරුයි. ප්‍රශ්නාර්ථයක් දාමු. දෙක ගත්තොත් දෙක මෙතන තියෙන හින්දා මේ ස්ථාන දෙකෙන් එකකටවත් දෙක යොදා ගන්න බෑ. මෙතන දෙක තියෙන හින්දා මේ ස්ථානට දෙක යොදා ගන්න බෑ. මෙතන දෙක තියෙන හින්දා මේ ස්ථානටත් දෙක යොදා ගන්න බෑ. මේ ස්ථානටත් දෙක යොදා ගන්න බෑ. මෙතන දෙක තියෙන හින්දා මේ ස්ථානටත් දෙක යොදා ගන්න බෑ. මෙතන දෙක තියෙන හින්දා මේ ස්ථානට දෙක යොදා ගන්න බෑ. මේ ස්ථානටත් දෙක යොදා ගන්න බෑ. මෙතන දෙක තියෙන හින්දා මේ ස්ථානට දෙක යොදා ගන්න බෑ. නම් දෙක එන්න පුළුවන් මෙතෙන්ට පමණයි. ඊළඟට 3 ගමු. 3 මෙතන 3 තියෙන හින්දා මේ ස්ථාන දෙකෙන් එකකටවත් 3 යොදා ගන්න බෑ. අන්න මෙතන 3 තියෙන හින්දා මේ ස්ථානයකට 3 යොදා ගන්න බෑ. මෙතන 3 තියෙන හින්දා මෙතන ස්ථානටත් 3 යොදාන්න බෑ. එහෙනම් 3 එන්න පුළුවන් එකම ස්ථානය වෙන්නේ මෙතෙන්ට. ඊට අපි 4 ගමු. 4 ගත්තොත් මෙතන 4 තියෙන හින්දා මේ 3 ඒරියා එකේ මෙතෙන්ට 4 යොදා ගන්න බෑ. ඊපස්සේ මෙතන 4 තියෙන හින්දා මේ ස්ථානට 4 යොදා ගන්න බෑ. 4 එන්න පුළුවන් මේ ස්ථානෙට පමණයි. 6 ගත්තොත් මේ ස්ථානට 6 ගත්තොත් මෙතන 6 තියෙන හින්දා මෙතන 6 යොදා ගන්න බෑ. ඒ වගේම මෙතන 6 මේ සම්භාවිතාවයක් තියෙනවා. මේ පැත්තට 6 අහු වෙන්නෙත් නැහැ. මේ පැත්තට 6 අහු වෙන්නෙත් නැහැ. මෙතන 6 ගත්තොත් මේ පැත්තට 6 අහු වෙන්නෙත් නැහැ. මේ පැත්තට 6 අහු වෙන්නේ නැහැ. 6ට ස්ථාන දෙකක් තියෙන දැනටම තීරණය කරන්න අමාරුයි. අපි 8ට යමු. 8 කියන සංඛ්‍යාව මෙතන 8 තියෙන හින්දා මේ 3 ඒරියා එකේ මෙතන 8 යොදා ගන්න බෑ. 15දී අහු වෙනවා. මෙතන 8 තියෙන හින්දා මෙතෙන්ට 8 යොදා ගන්න බෑ. 8 එන්න පුළුවන් එකම ස්ථානය වෙන්නේ මෙතෙන්ට. අපි ඊළඟට 1ට යමු ආයිත්. 1 කියන සංඛ්‍යාව මෙතෙන්ට යොදා ගන්න බෑ. හේතුව මෙතනදී අහු වෙනවා. හින්දා මේ ස්ථානයට 1 යොදා ගන්න බෑ. එහෙනම් 1 එන්න පුළුවන් එකම ස්ථානය වෙන්නේ මෙතන. එහෙනම් ඉතිරි සංඛ්‍යාව වෙන්නේ 6 එන්න ඕනි මේ ස්ථානයට. අපි ඊළඟට මේ 3 ඒරියා එක සලකමු. මේ 3 ඒරියා එක අපිට මෙන්න මේතන අගය පහසුවෙන්ම ගන්න පුළුවන්. මේ පේලිය ගත්තොත් 1 ඉඳන් 9 වෙනකන් සංඛ්‍යා තියෙන්න ඕනේ. එතකොට මෙතන අඩු සංඛ්‍යාව වෙන්නේ 1 2 3 4 5 නෑ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ පේලිය ගත්තොත් මේ පේලිය 1 ඉඳන් 9 වෙනකන් තියෙන්න ඕනේ සංඛ්‍යා. මෙතන අඩු 5 විතරයි. ඊට මෙතන මෙන්න මේ තීරු පේලිය ගත්තොත් මෙතන අඩුයි 1 අඩුයි 1 2 තියෙනවා 3 නැහැ 1 අඩුයි 3ක් නැහැ 4 තියෙනවා 5 තියෙනවා 6 තියෙනවා 7 තියෙනවා 8 නැහැ 9 තියෙනවා. ඒත් මෙන්න මේ සංඛ්‍යා 3 ගත්තොත් එක මෙතන යොදන්න පුළුවන්ද කියලා බලමු. මේ පැත්තට 1 අහු වෙන්නේ නැහැ දැනට. මේ පැත්තටත් 1 අහු වෙන්නේ නැහැ. මෙතන දැම්මොත් මේ පැත්තටත් 1 අහු වෙන්නේ නැහැ. මේ පැත්තටත් 1 අහු වෙන්නේ නැහැ. මෙතන 1 දැම්මොත් 1 දානවා. මෙතන 1 අහු වෙන නිසා. ඒකට 1 හරියටම තීරණය කරන්න අමාරුයි. අපි 3ට යමු. 3 කියන සංඛ්‍යාව මෙතෙන්ට යොදා ගන්න බෑ. උඩදී අහු වෙනවා. එතකොට මෙතන 3 යොදා ගන්න බෑ. මෙතනදී අනිවාර්යෙන් 3 එන්න ඕනි මෙතෙන්ට. 8 කියන සංඛ්‍යාව ගත්තොත් 8 මෙතන තියෙන හින්දා මෙතන 8 කවදාවත් එන්න බෑ. එහෙනම් 8 එන්න පුළුවන් මෙතෙන්ට විතරයි. එහෙනම් ඉතිරි සංඛ්‍යාවට ඉතිරි කොටුවට එන්න ඕනි 1. එතකොට මේ 3 ඒරියා එකේ තව අඩු 1 ෆිල් වෙලා තියෙනවා 2 3 4 ෆිල් වෙලා නැහැ 5 ෆිල් වෙලා තියෙනවා 6 ෆිල් වෙලා නැහැ 7 8 9 තියෙනවා. අපි 4 දාලා බලමු. මෙතෙන්ට 4 දාලා බැලුවොත් මේ පැත්තට 4 අහු වෙන්නේ නැහැ. මේ පැත්තට 4 අහු වෙන්නේ නැහැ. 4 මෙතෙන්ට මේ සම්භාවිතාවයක් තියෙන. මෙතන 4 දැම්මොත් මේ පැත්තට 4 දැනට අහු වෙන්නේ නැහැ. මේ පැත්තට 4 අහු වෙන්නේ නැහැ. 4 තීරණය කරන්න අමාරුයි. 6 ගමු. මෙතෙන්ට 6 දැම්මොත් මේ පැත්තට 6 අහු වෙන්නේ නැහැ. මේ පැත්තට 6 අහු වෙන්නේ නැහැ. මෙතන 6 දැම්මොත් මේ පැත්තට අහු වෙන්නේ නැහැ. මේ පැත්තට අහු වෙන්නේ නැහැ. ඒතර දැනට දීලා තියෙන දත්ත වලින් මේ සංඛ්‍යා දෙක කොතෙන්ට එන්න ඕනද කියලා තීරණය කරන්න අමාරුයි. ඊළඟට අපි මෙන්න මේ 3 ඒරියා එක සලකමු. මේ 3 ඒරියා එකේ මෙන්න මේ තීරුව ගත්තොත් මේ තීරුවේ 1 ඉඳන් 9 වෙනකන් සංඛ්‍යා ෆිල් වෙලා තියෙනවනේ. මෙතන 1 තියෙනවා 2 තියෙනවා 3 4
5 නෑ 6 7 8 9 නෑ. ඒ කියන්නේ 5යි 9යි නෑ. 5 සහ 9 නෑ. මෙන්න මේ තැන් දෙකට එක්ක මෙතන 5 හෝ 9 එන්න ඕන. මෙතන නැත්තම් මෙතන 5 හෝ 9 එන්න ඕනි. අපි එතකොට මෙතන 5 එන විදියක් නෑ. මෙතන 5 තියෙන හින්දා අනිවාර්යෙන් 5 එන්න ඕනි. එහෙනම් මෙතෙන්ට. එහෙනම් 9 එන්න ඕනි මෙතෙන්ට. ඒ වගේම මෙන්න මේ තීරුවත් ගමු. එහෙම තීරුව මං ගත්තේ මෙතන දත්ත දෙකයිනේ තියෙන්නේ. දත්ත දෙක අපිට ෆිල් කරන්න තියෙන්නේ. ගොඩක් දත්ත ෆිල් වෙලා තියෙන්නේ. මෙතෙන්ට එන්න ඕනි සංඛ්‍යා දෙක බලමු. 1 තියෙනවා. ඒ කියන්නේ මේ තීරුවේ 1 ඉඳන් 9 වෙනකන් සංඛ්‍යා තියෙන්න ඕනි. 1 තියෙනවා, 2 තියෙනවා, 3 තියෙනවා, 4 තියෙනවා, 5 තියෙනවා, 6 නැහැ. 6 නැහැ, 7 තියෙනවා, 8 නැහැ, 9 තියෙනවා. එතකොට අපි මේ කොටුවට 6 හෝ 8 එන්න ඕනේ. නැත්නම් මේ කොටුවට 6 හෝ 8 එන්න ඕනේ. මෙතන 8 යොදා ගන්න බෑ. මෙතන 8 අහු වෙන හින්දා එහෙනම් 8 එන්න පුළුවන් මෙතෙන්ට විතරයි. එහෙනම් 6 එන්න පුළුවන් මෙතෙන්ට විතරයි. අපි ළඟට මෙන්න මෙතන බලමු. මෙතනට එන්න පුළුවන් සංඛ්‍යා දෙක මොකක්ද කියලා. මේ තීරුව ගත්තොත් මේ තීරුව 1 ඉඳන් 9 වෙනකන් සංඛ්‍යා තියෙන්න ඕනේ. 1 ෆිල් වෙලා නැහැ කොහෙවත් නේ. 2 තියෙනවා, 3 තියෙනවා, 4 තියෙනවා, 5 තියෙනවා, 6 තියෙනවා, 7 නැහැ, 8 තියෙනවා, 9 තියෙනවා. 1යි 7යි තමයි ෆිල් වෙලා නැත්තේ. එතකොට අපිට මෙතන 1 හෝ 7 එන්න පුළුවන්. මෙතෙන්ටත් 1 හෝ 7 එන්න පුළුවන්. අපිට මෙතන 1 යොදා ගන්න පුළුවන්ද? මේ පැත්තට 1 අහු වෙන්නේ නැහැ. මේ පැත්තට 1 අහු වෙන්නේ නැහැ. මෙතන 1 මේ පැත්තට 1 අහු වෙන්නේ නැහැ. මේ පැත්තට 1 අහු වෙන්නේ නැහැ. දීලා තියෙන දත්ත වලින් තාම මේක හොයාගන්න අමාරුයි. ඊළඟට අපි මෙන්න මේ ඒරියා එක සලකුව. මේ ඒරියා එකේ 3 ඒරියා එකේ දැනටමත් 2 3 9 8 ෆිල් වෙලා තියෙන්නේ. ෆිල් වෙච්ච නැති සංඛ්‍යා මොනවද? 1 ෆිල් වෙලා නැහැ. 2 තියෙනවා, 3 ෆිල් තියෙනවා, 4 5 6 7 ෆිල් වෙලා නැහැ. 8 ෆිල් වෙලා 9 ෆිල් වෙලා තියෙනවා. අපි 1 ගමු. 1 මෙතන 1 තියෙන හින්දා මේ ස්ථාන දෙකෙන් එකකටවත් 1 එන්න බෑ. මෙතන 1 තියෙන හින්දා මේ ස්ථාන දෙකෙන් එකකටවත් 1 එන්න බෑ. එහෙනම් 1 එන්න පුළුවන් එකම ස්ථානය වෙන්නේ මෙතන විතරයි. 1 හරි. ඊට 4 බලමු. 4 කියන මෙතන 4 යොදා ගන්න බෑ. මෙතන නෑ, මෙතන 4 තියෙන හින්දා. එතකොට මෙතන 4 යොදා ගන්න පුළුවන්ද කියලා බලමු. මේ පැත්තට 4 අහු වෙන්නේ නැහැ දැනට. මෙතන 4 අහු වෙන්නේ නැහැ. මෙතනට මේ සම්භාවිතාවයක් තියෙනවා. මෙතන මේ පැත්තට 4 අහු වෙන්නේ නැහැ. මේ පැත්තට 4 අහු වෙන්නේ නැහැ. එහෙනම් 4 තීරණය ගන්න අමාරුයි දැනට. 5 ගත්තොත් 5 මෙතන 5 තියෙන හින්දා මෙතන ස්ථානට කවදාවත් 5 එන්න බෑ. ඊට මෙතන මේ පැත්තට 5 අහු වෙන්නේ නැහැ. මේ පැත්තට 5 අහු වෙන්නේ නැහැ. මෙතන මේ සම්භාවිතාවයක් තියෙනවා. දැන් මෙතන ගත්තොත් මෙතන 5 තියෙන හින්දා මෙතන 5 එන්න බෑ. මෙතන 5 තියෙන හින්දා මෙතන 5 එන්නත් බෑ. එහෙනම් 5 මෙතෙන්ට එන්නත් බෑ. මෙතෙන්ට එන්නත් බෑ. මෙතෙන්ට එන්නත් බෑ. එහෙනම් 5 එන්න පුළුවන් මෙතෙන්ට පමණයි. ඊට 6 ගමු. 6 කියන සංඛ්‍යාව මෙතන 6 තියෙන හින්දා මේ 3 ඒරියා එකේ මෙතන 6 එන්න බෑ. ඒතකොට මෙතන මේ පැත්තට 6 අහු වෙන්නේ නැහැ. මේ පැත්තට 6 අහු වෙන්නේ නැහැ. මෙතන ගත්තොත් 6 මේ පැත්තට 6 අහු වෙන්නේ නැහැ. මේකටත් 6 අහු වෙන්නේ නැහැ. එහෙනම් 6 දැනට තීරණය ගන්න අමාරුයි. 7 ගමු. මෙතන 7 යොදා ගන්න බෑ. මෙතන 7 තියෙන නිසා. එතන මෙතන මේ පැත්තට 7 අහු වෙන්නේ නැහැ. මේ පැත්තට 7 අහු වෙන්නේ නැහැ. මෙතන මේ පැත්තට 7 අහු වෙන්නේ නැහැ. මේ පැත්තට 7 අහු වෙන්නේ නැහැ. එතකොට මෙතන තියෙන 3 ඒරියා එකේ 4 හොයාගත්තේ නැහැ තාම. 6යි 7යි හොයාගත්තෙත් නැහැ. අපි ඊළඟට මෙන්න මේ ඒරියා එකට යමු. මේ ඒරියා එකේ දැනට 3 ෆිල් වෙලා තියෙනවා, 5 ෆිල් වෙලා තියෙනවා, 7 ෆිල් වෙලා තියෙනවා. ෆිල් වෙච්ච නැති සංඛ්‍යා අපි ලියාගමු. 1 ෆිල් වෙලා නැහැ, 2 ෆිල් වෙලා නැහැ, 3 ෆිල් වෙලා, 4 5 ෆිල් වෙලා, 6 ෆිල් වෙලා නැහැ, 7 ෆිල් වෙලා, 8 ෆිල් වෙලා නැහැ, 9 ෆිල් වෙලා නැහැ. අපි 1 අරගෙන බලමු. 1 කියන සංඛ්‍යාව මෙතන දෙකට යොදා ගන්න බෑ. මෙතන 1 තියෙන හින්දා. මේ ස්ථාන දෙකෙන් තුනෙන් එකටවත් යොදා ගන්න මෙතන 1 තියෙන හින්දා.
මෙතන මේ ස්ථානයට එක යොදා ගන්න පුළුවන්, මේ ස්ථානයට එක යොදා ගන්න පුළුවන්. මේ පැත්තට දැනට අහු වෙන්නෙත් නැහැ, මේ පැත්තට දැනට අහු වෙන්නෙත් නැහැ. මෙතන ගත්තත් මේ පැත්තට අහු වෙන්නෙත් නැහැ, මේ පැත්තට අහු වෙන්නෙත් නැහැ. එක එන ස්ථානයක් තවම තීරණය කරන්න අමාරුයි. දෙක ගමු. මෙතන දෙක තියෙන හින්දා මේ ස්ථාන දෙකකින් එකකටවත් දෙක එන්න බෑ. මෙතන දෙක තියෙන හින්දා මේ ස්ථාන දෙකෙන් එකකටවත් දෙක එන්න බෑ. එතකොට දෙක එන්න පුළුවන් මේ ස්ථාන දෙකෙන් එකකට විතරයි. මෙතන දෙක තියෙන හින්දා මෙතන දෙක එන්න බෑ. දෙක එන්න පුළුවන් මෙතෙන්ට විතරයි. අපි 4 ගමු. 4 කියන සංඛ්‍යාව මෙතන 4 තියෙන හින්දා මේ තැන් දෙකෙන් එකකටවත් 4 එන්න බෑ. මෙතන 4 තියෙන නිසා. මෙතන 4 තියෙන නිසා මෙතන එන්නත් බෑ. 4 එන්න පුළුවන් මෙතෙන්ට පමණයි. 6 ගත්තොත් 6 මෙතන දැම්මොත් මේ පැත්තට 6 අහු වෙන්නෙත් නෑ. මේ පැත්තට 6 අහු වෙන හින්දා මෙතන 6 යොදන්නත් බෑ. ඊළඟට මෙතන 6 යොදන්න බෑ. මේ පැත්තට අහු වෙන්නේ නැතුණාට මෙතනදී 6 අහු වෙනවා. මෙතන යොදන්නත් බෑ. මෙතන යොදන්නත් බෑ. මෙතන ගත්තොත් මේ පැත්තට 6 අහු වෙන්නෙත් නෑ. මේ පැත්තට 6 අහු වෙන්නෙත් නෑ. මෙතන ගත්තත් එහෙම. මේ පැත්තට අහු වෙන්නෙත් නෑ. මේට අහු වෙන්නෙත් නෑ. 6 තීරණය කරන්න අමාරුයි දැනට. අපි 8 ගමු. 8 ගත්තොත් මෙතන 8 දාන්න බෑ. මෙතන අහු වෙන නිසා. මෙතන ගත්තොත් මෙතන 8 අහු වෙන හින්දා මෙතනත් යොදා ගන්න බෑ. මේ ස්ථාන දෙකෙන් එකකට තමයි 8 යොදා ගන්න පුළුවන් ඉන්නේ. මේ පැත්තට 8 අහු වෙන මෙතන යොදා ගන්න බෑ. මෙතන 8 අහු වෙන නිසා එහෙනම් 8 අහු වෙන එකම ස්ථානේ 8 යොදා ගන්න පුළුවන් එකම ස්ථානය වෙන්නේ මෙතන විතරයි. මෙතන 8 යොදා ගන්න බෑ. මෙතනදී 8 අහු වෙනවා. මෙතන 8 යොදා ගන්න බෑ. මෙතනදී 8 අහු වෙනවා. මෙතනදී 8 යොදා ගන්න බෑ. මෙතනදී 8 අහු වෙනවා. 8 එන්න පුළුවන් එකම ස්ථානය වෙන්නේ මෙතන. අපි ළඟ 9ට යමු. 9 කියන ස්ථාන මෙතන යොදා ගන්න බෑ. 9 මෙතන යෙදිලා තියෙන හින්දා. මෙතන 9 යොදා ගන්නත් බෑ. මෙතන යෙදිලා තියෙන හින්දා 9 එන්න පුළුවන් එකම ස්ථානය වෙන්නේ මෙතන. අපි ළඟට ආයෙත් 1ට යමු. 1 කියන සංඛ්‍යාව මෙතන යොදා ගන්න බෑ. මොකද මෙතන අහු වෙනවා. එහෙනම් 1 එන්න පුළුවන් මෙතෙන්ට විතරයි. එහෙනම් එකත් හරියනම් ඉතිරි සංඛ්‍යාව වෙන්නේ 6. 6 එන්න පුළුවන් මෙතෙන්ට විතරයි. ඊළඟට මේ 3 ඒරියා එක සැලකුවොත් මෙන්න මේ තීරුව සැලකුවොත් මේ තීරුව එකේ ඉඳන් 9 වෙනකන් සංඛ්‍යා තියෙන්න ඕනනේ. මේකේ නැත්තේ 1 සහ 7 නැහැ. 1 සහ එක්ක මෙතන 1 හෝ 7 එන්න ඕනේ. නැත්නම් මෙතන 1 හෝ 7 එන්න ඕනේ. මෙතන 1 තියෙන හින්දා මෙතනට 1 එන්න බෑ. එහෙනම් මෙතෙන්ට එන්න ඕනේ 7. එහෙනම් 1 යෙදෙන්න ඕනේ මෙතෙන්ට. ඊළඟට මේ පේලිය ගත්තොත් මේ පේලියේ එකේ ඉඳන් 9 වෙනකන් සංඛ්‍යා තියෙන්න ඕන. 1 තියෙනවා, 2 තියෙනවා, 3 තියෙනවා, 4 තියෙනවා, 5 තියෙනවා, 6 තියෙනවා, 7 නැහැ. එහෙනම් අනිවාර්යෙන් හිස් කොටුවට එන්න ඕන 7. මෙතන ගත්තොත් මෙතනත් එකේ ඉඳන් 9 වෙනකන් සංඛ්‍යා තියෙන්න ඕන. 1 තියෙනවා, 2 තියෙනවා, 3 තියෙනවා, 4 තියෙනවා, 5 තියෙනවා, 6 නැහැ. එහෙනම් 6 එන්න ඕනේ මෙතනට. මෙතනත් එහෙම. මෙතනත් එකේ ඉඳන් 9 වෙනකන් සංඛ්‍යා තියෙන්න ඕනි. 1 තියෙනවා, 2 තියෙනවා, 3 තියෙනවා, 4 නැහැ. එහෙනම් 4 එන්න ඕනි මෙතෙන්ට. මෙන්න මේ පේලිය ගත්තොත් මෙතන 1 තියෙනවා, 2 තියෙනවා, 3 තියෙනවා, 4 නැහැ, 5 තියෙනවා, 6 නැහැ, 7 තියෙනවා, 8 තියෙනවා. 4 සහ 6 තමයි එක්ක මෙතන 4 හෝ 6 එන්න ඕන. නැත්නම් මෙතෙන්ට 4 හෝ 6 එන්න ඕනි. ඊට පස්සේ මෙතන බලමු. මෙතන 6 එන්න බෑ. මොකද උඩ 6 තියෙන හින්දා. එහෙනම් මෙතන අනිවාර්යෙන් එන්න ඕන 4. එහෙනම් 6 එන්න ඕනි මෙතෙන්ට. එහෙනම් මෙතන හිස්තැන් දෙක බැලුවොත් මේ පේලිය සැලකුවොත් මෙතන 1 ඉඳන් 9 වෙනකන් සංඛ්‍යා තියෙන්න ඕනි. ඒතර මෙතන 1 තියෙනවා, 2 තියෙනවා, 3 තියෙනවා, 4 නැහැ, 5 තියෙනවා, 6 නැහැ, 7 තියෙනවා, 8 තියෙනවා, 9 තියෙනවා. මෙතනත් 4 6 නැහැ. මෙතන එක්ක 4 හෝ 6 එන්න ඕනේ. නැත්නම් මෙතන 4 හෝ 6 එන්න ඕනේ. මෙතන 6 තියෙන හින්දා මෙතෙන්ට එන්න ඕනි 4. එහෙනම් අනිවාර්යෙන් 6 දෙන්න ඕනි මෙතෙන්ට. මම හිතනවා ඔයාලට සූදුකු අගු පුරවන ආකාරයේ තේරුම් යන්න නැති කියලා. අපි තවත් ගැටලුවකින් හමු වෙමු. ඔයාලා නොදන්න ගැටලු තියෙනවා නම් තිරයේ දිස්සන WhatsApp අංකයට යොමු කරන්න.
එහෙනම් තවත් මේ වගේ IQ ගැටලුවකින් හමුවෙමු.